හරි. අද අපි කතා කරමු කොහොමද ලොකු නැවක් බෝට්ටුවක් මේ මුහුදේ නතර කරන්නේ, බ්‍රේක් කරන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය අය හිතනවා ඇති සාමාන්‍ය මේ පරිසරයේ තියෙන වාහනයක් වගේ නැත්නම් පෙට්‍රල් සිස්ටම් එකක් තියෙන බ්‍රේක් පෙට්‍රල් සිස්ටම් එකක් තියෙන වාහනයක් වගේ නැවකුත් එහෙම නතර කරනවා ඇති කියලා නෑ. මේකේ එතන පොඩි වෙනසක් තියෙනවා. ඉතින්දී යාළ ක්‍රමවේද කීපයක් භාවිත කරනවා නැවක් නතර කරගන්න. හරි. සාමාන්‍ය අපි දන්නවා නැවක් කියන්නේ මෙන්න මෙහෙමනේ. හරි. ලොකු නැවක් තියෙනවා. මේ නැව එයාට එන්ජින් එකක් තියෙනවා. මේ එන්ජින් එකෙන් එයා තටුවක් හෝ දෙකක් තටු කිහිපයක් වෙන්නත් පුළුවන් කරකවලා ඒකෙන් බලයක් දෙනවා මුහුදට. නැත්තම් ඒ ඉන්න දැනට ගඟ හරි මොන හරි වතුරට තමයි දෙන්නේ. ඊට පස්සේ ජලයට දීලා මේ ජලයෙන් ප්‍රතිවිරුද්ධව ගන්නවා බලයක්. ඒකෙන් තමයි මේ නැව ඉස්සරහට යන්නේ. හරි. ඔහොම ක්‍රියාවලිය වෙන්නේ. මෙයා නතර කරන්න ඕන නම් මෙයා ප්‍රධාන වශයෙන්ම කරන දේ තමයි ඉස්සරහට යන්න කරකවපු මෝටරේ පැත්ත ප්‍රතිවිරුද්ධව ආය කරකවන. ඒ කියන්නේ දැන් හරිනම් එතකොට මේ වෙලේ වෙන්නේ දැන් බෝට්ටුව හරි නැව හරි ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට කැරකි තිබ්බ පෙත්තේ පැත්ත අනිත් පැත්තට හරකවනවා. දැන් මේ පැත්තට දකුණු පැත්තට දක්ෂිණාවර්තව කැරකි තිබ්බනම් ඒක වාමාවර්තව කරකවනවා. හරි. තේරෙනවනේ? ඒතකොට දැන් මෙහෙට කැරකි තිබ්බනම් ඉස්සරහට යනවා නම් ඒ විදිහට මෙයා ඒක අනිත් පැත්තට කරකවනවා. දැන් මොකද වෙන්නේ? නතර කරලා තිබ්බනම් ඒක පිටිපස්සට යනවනේ. ඒ සංසිද්ධියම දැන් ඉස්සරහට යන එකේ වේගය අඩාල කරන්න භාවිත කරනවා. මේක තමයි ප්‍රධානම ක්‍රමවේදය. ඒකට යන ස්පීඩ් එක මේකෙන් ඇඩ්ජස්ට් කරගෙන යා ගොඩබිමට අපි හිතමු ආසන්න වෙනකොට නතර කර ගන්නවා. දැන් මෙතන මොහොත ගොඩබිමට කිට් වෙනකොට මේක නතර කර ගන්නවා. හරි. ඊළඟට තවත් ක්‍රමවේද තියෙනවා. ඊළඟ තමයි මෙහෙම නමක් යනකොට හරි නැවේ එන්ජින් එක නතර කරනවා. එන්ජින් එක නතර කරා මොකද වෙන්නේ? එන්ජින් එක නතර කරපුවාම තටුව කැරකෙන් නතර වෙනවා. තටුව කැරකෙන් නතර වුණාම දැන් බලයක් හම්බෙන්නේ නැහැ. ඉස්සරහට යන්න දැන් ඔන්න දැන් ඔයා ඉන්නේ ලොකු තරලයක් ඇතුලේ. හරි. මේ ජලයේ ඇතුලේ තමයි ඉන්නේ. දැන් මොකද කරන්නේ? ප්‍රතිරෝධයක් ඇති කරනවා මේ ජලයෙන් නැව ඉස්සරහට යන්න. දැන් ඔයාලා දන්නවා මොහොතට බැස්ස ගමන් මොකද වෙන්නේ? ඔයාලට දුවන යන්න බෑ සාමාන්‍ය පරිසරයේ වගේයි ලොකු ප්‍රතිරෝධයක් ඔයාලට දක්වනවා. හරි. මේ ජලයෙන් දක්වන ප්‍රතිරෝධය නිසාම මෙයා යන වේගය අඩාල වෙලා අවසානයේ ගොඩබිමට ආසන්න වෙනකොට මෙයාලා තමන්ට ගැලපෙන වේගය නැත්නම් නිශ්චල වෙන්න අවශ්‍ය වේගය හදාගෙන යනවා. හරි. ගොඩක් වෙලාවට ඒක කරන්නේ පළපුරුදු නාවිකයෝ තමයි කරන්නේ. මොකද එයාලා දන්නවා දුරත් එක්ක බලනවා මේ ස්පීඩ් එකෙන් ගියාම මෙතනින් නතර කරන්න පුළුවන් වෙයි කියලා. ඒක ගොඩක් වෙලාවට පළපුරුද්දත් එක්ක යන ක්‍රියාවලියක්. ඉතින්දී මෙයාලගේ වේගය අඩු වැඩි කරගන්න අර මං කිව්ව ක්‍රමවේදෙත් භාවිත කරනවා. එන්ජින් එක අනිත් පැත්තට කරකවලා. හරි. එන්ජින් එකෙන් තටුව අනිත් පැත්තට කරකවලා. හරි. ඊළඟට ඒ තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් එන්ජින් එක නතර කරන්නේ. නමුත් තටුවේ හැඩය වෙනස් කරන උපකරණ තියෙනවා. කියන්නේ තටුව හැරවිලා තියෙන විදිහ වෙනස් වෙනවා. ඒකෝට ඒකෙමුත් අර නැවට හම්බෙන බාහිර බලය ලැබෙන විදිහ වෙනස් වෙනවා. ඒකෙමුත් එයාගේ වේගය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජින් එකෙන් එකම බලයක්ම දීලා තියෙන නමුත් යම් යම් ක්‍රමවේද භාවිත කරලා මේ තටුවේ හැඩය වෙනස් කරනවා. මෙයා හැරිලා ඉන්න පැත්ත වෙනස් කරනවා. එතකොට ඒ පැත්ත වෙනස් වෙනකොට ජලයට දෙන බලයේ පැත්ත වෙනස් වෙනවා. ඒකෙන් හම්බෙන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියේ විදිහට වැඩ කරන ජලයෙන් නැවට එහෙම නැත්නම් බෝට්ටුවට හම්බෙන බලයත් වෙනස් විදිහට තමයි දැන් බෝට්ටුව හැම ඒකෙන් එයා ගමන් කරන වේගය වෙනස් වෙනවා. හරි. ඊළඟ හතරවෙනි අවස්ථාව තමයි දැන් බෝට්ටුවේ එන්ජින් එක තෝප් කරලා තවත් දුර වැඩි මෙයට යන්න. දැන් අපි හිතමු මෙතන තමයි ගොඩබිම තියෙන්නේ. මෙතන තමයි බෝට්ටුව තියෙන්නේ. ඒතකොට මේ දුරේ ඉවර වෙනකොට මෙයා මෙතන එන්න ඕන. හරි. මේ වගේ වෙලාවට මෙයාලා කරන්නේ එයා යන ගමන් මාර්ගය ටිකක් දීර්ඝ කරගන්න. කොහොමද කරන්නේ? මෙන්න මේ වගේ වක්‍රාකාර පාරක ගමන් කරනවා. මොකද වෙන්නේ එතකොට? ගමන් කරන දුර වෙනස් වෙනවා. දුර ඇත්තට වැඩි වෙනවා. ප්‍රතිරෝධයේ මගින් එයාගේ වේගය පාලනය කරන්න ලොකු කාලයක් හම්බ වෙනවා. මේ ජලයෙන් හම්බෙන ප්‍රතිරෝධයෙන්. ඒතකොට ඒකෙන් එයාගේ වේගය අඩාල කරගන්න ඕන තරම් වෙලාව හදාගන්න. මේක තමයි හතරවෙනි ක්‍රමය. තව එක ක්‍රමයක් මෙයාලා භාවිත කරනවා. ඒක ගොඩක් වෙලාවට නැවක් යන ගමන් නතර කරන පාවිච්චි කරලා ගොඩාක් ලොකු අනතුරුදායක ක්‍රියාවලියක් වෙනවා. මේක ඇත්තටම කරන්නේ නතර කරලා තියෙන නැවක්. හරි. නතර කරලා තියෙන නැවක්. හරි. නතර කරලා තියෙන නැවක් එහාට මෙහාට යන්නේ නැති එක වළක්වන්න. මොකද කරන්නේ? ඔයාලා දන්නවා. නැග්ගුරන් දානවා කියන්නේ. හරි. නැංගුරන් දානවා කියන්නේ මෙන්න මේ වගේ අයිකන් එකක් තියෙන්නේ. හරි. ඔයගේ නැංගුරන් දානතුරු මේක ගිහින් නැවට යටින් තියෙන පොළවේ වදිනවා. එතකොට ඒක ලොකු බරයි. බරින්ද නැව ගසාගෙන යන එක වලක් වෙනවා. හරි. එතකොට මේක යන ගමන් දාන්න හොඳ නැත්තේ මොකද? යන ගමන් දාන එක හොඳ නැත්තේ අර
යන වේගෙත් එක්ක එයාව නතර කරගන්න මේකින් ප්‍රමාණවත් මදි වෙනවා. හරි. නැංගුරමක් දාපුවම නතර මදි වෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ ලොකු වේගකින් යන වාහනයක් තියෙනවා මෙහෙම. හරි මම නිකන් එයාගේ චැසිය එක අඳින්න මෙහෙම. එතකොට ඔයාලා මෙතනින් කඹයක් දාලා ගැට ගහලා කොහොම කඹේ ගැට ගහලා තියෙනවා මොකක් හරි කෙලවරකට. මෙයා ලොකු වේගෙන් යනවා. වේගෙන් යනවා ලනුව තියෙනකන් යනවා එකපාරට මොකද වෙන්නේ? ලනුව ගිහින් අන්තිම වෙනකොට ලනුව ඇදෙනවනේ. ඇදිච්ච ගමන් මේ ඇක්සල් එක කඩාන යන්න උනත් පුළුවන්. නේද? ඔය වගේම වැඩක් මේකෙත් වෙන්න පුළුවන්. වේගෙන් යන නැවකට එකපාරට නැංගුරම් දැම්මොත් එහෙම මොකද වෙන්නේ? මේ නැංගුරම් දාමේ මේ ඇදිලා තියෙන දාමය කඩාන යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නැවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සම්බන්ධයේ එතනින් කැඩලා යන්න පුළුවන්. ඒතකොට නැවටත් හානි වෙන්න පුළුවන්, නැංගුරමටත් හානි වෙන්න පුළුවන්. නැවේ ඉන්න මගියොන්ට හානි වෙන්නත් පුළුවන්. නැත්නම් එයා බඩුව අරන් යනවනේ මේ බඩුව වලට උනත් හානි වෙන්න මොකද එකපාරටකින් බ්‍රේක් ගහනවා වගේ වැඩක් නෙවෙන්නේ නේද? හරි. ඔය වගේ ක්‍රියාවලි කීපයක් භාවිතා කරලා නැවක් බෝට්ටුවක් සාමාන්‍යයෙන් මොහොතදී නතර කරන්න කරනවා. ඒතකොට දැන් බ්‍රේක් එකක් අල්ලනවා. දැන් තියෙන තාක්ෂණයේ ගොඩක් දියුණු හින්දා සාමාන්‍ය අපි වාහනයක බ්‍රේක් පැඩල් එකකින් බ්‍රේක් පාගනවා වගේ දැනෙන්නේ. නමුත් අර මං කිව්ව ක්‍රියාවලි කීපයක් මෙතන තියෙන. කියන්නේ ඒ තරම් සරල කරලා තියෙන්නේ. නමුත් අදටත් මම මේ කතා කරපු ක්‍රමවේද වලින් බෝට්ටු නැව් නතර කරනවා. ගොඩක් වෙලාවට ඔය මුහුද ළඟ තියෙන නැවක පොඩි කියන්නේ ලොකු තාක්ෂණයක් නැති පොඩි බෝට්ටු වලින් එහෙම ගිහින් තියෙනවා නම් ඔයාලා දැකලා ඇති මම මේ ක්‍රියාවලිය එහෙම ගොඩාක් පාවිච්චි කරනවා. දුර වැඩි නම් එයාලා වක්‍රාකාර මාර්ගෙන් එනවා ඊළඟ එන්ජින් එක ඕෆ් කරනවා ඈත තියලා ඒතකොට ළඟ මුහුදේ මැද කියන්නේ ගම්තාක් දුරක ඉඳලා නතර කරපුවාම එයා ගොඩබිමට ගානට මේ එයාගේ ස්පීඩ් එක අඩු කරගෙන වේගය අඩු කරගෙන ගොඩබිම ගානට ලෑන්ඩ් කරනවා. ඉතින් මේ විදිහට බෝට්ටු වල නැත්නම් නැව් වල වේගය අඩාල කරගන්න නතර කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමවේද